අද අපේ සාකච්ඡාව වන්නේ නාම විශේෂණ පද සමග අපි අදහස් ප්‍රකාශනයේදී බහුල වශයෙන් යොදා ගන්නවා ඕනෑවට වඩා කියන පදේ. ඕනෑවට වඩා. මේ ඕනෑවට වඩා වැඩි කියන අර්ථය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනයේදී අපි කරනු ලබන්නේ TWO2 කියන පදය නාම විශේෂණයේ පදයේ පෙරට යෙදී. උදාහරණයක් හැටියට අපි කතා කරොත් අවංක. අවංක කියන්නේ අපි honest. honest. now honest වලින් ප්‍රකාශ වෙන අවංකයි. අපිට කියනවා ඕනෑවට වඩා අවංකයි to honest. to honest. ආඩම්බර proud. ඕනෑවට වඩා ආඩම්බරයි to proud. to proud. එමනම් අපි බලමු මේ වාක්‍ය තුනට ගිහින්. ඔහු ආඩම්බරයි. he is proud. ඔහු ඕනෑවට වඩා ආඩම්බරයි. he is too proud. he is too proud. ඇය අවංකයි. she is honest. ඇය ඕනෑවට වඩා අවංකයි. she is too honest. she is too honest. ඒගොල්ලෝ හැඟීම් බරයි. they are sensitive. ඒගොල්ලෝ ඕනෑවට වඩා හැඟීම් බරයි. they are too sensitive. they are too sensitive. එවනම් ඔබ උත්සාහ කරන්න මෙන්න මේ වගේ අදහස් අපට කමෙන්ට් හරහා යොමු කරන්න.